හරි මේක ඇවිල්ලා Toyota CHR 2022 1.2 ලීටර් ටර්බෝ එන්ජින් එක වේරියන්ට් එක. මේකේ අපි අද බලන්න යන්නේ fuel consumption එක. මේ dashboard එකේ ඉන්ඩිකේට් කරන fuel consumption එක කොහොමද කියලා මම අද යනවා කුරුණෑගල ටවුන් එකේ ඉඳන් අපි යනවා මහවට. සාමාන්‍ය කිලෝමීටර් 45ක විතර ට්‍රිප් එකක් තියෙන්නේ. ඒකේ සාමාන්‍ය රූට් එක කිව්වොත් මෙතන කුරුණෑගල ඉඳන් පුත්තලම් පාරේ වාරියපොළ ඊට පස්සේ පාදෙනිය හන්දියෙන් අපි දානවා 57 පාර අනුරාධපුර ඇල්ලාරා යන 57 පාරට. එතන ඉඳන් යන්න තියෙනවා කිලෝමීටර් 22ක් විතර දලදාගමට. දලදාගම හන්දියෙන් කිලෝමීටර් 3ක් විතර තියෙනවා මහවට. සාමාන්‍ය දැන් මෙතන ඉඳන් ගත්තොත් පාදෙනියට ගම වගේ සාමාන්‍ය විදිහට මේ ට්‍රැෆික් එකක් තියෙන්නේ. පාදෙනිය ඉඳන් දලදාගම හරියට වගේ යනකම් සාමාන්‍ය වාහන අඩුයි. පාරත් හොඳයි. සාමාන්‍ය හයිවේ එක යනවා වගේ තමයි. මේ ටිකේ කොහොමත් ෆුවල් හොඳට කරනවා. අපි බලමු දැන් මෙතන වලට පේන ඇති ඩෑෂ්බෝඩ් එකේ මෙතන මම දාලා තියෙන ෆුවල් කන්සම්ප්ෂන් එක කරන හැටි. ඒකේ බැලුවොත් උඩින් තියෙන්නේ මෙන්න මෙතනින් විතර. දැන් මොකුත් නැහැ. වැලිව් එකක් නැහැ. එතන පෙන්නන්නේ වාහනේ ඒ අවස්ථාවේ මේ මොහොතේ කරන ගන්න. දැන් මම මෙතන වාහනේ නවත්තලා තියෙන හින්දා මේ එතන මොකුත් පෙන්වන්නේ නැහැ ලීටර් 8 කිලෝමීටර් කොච්චරක් කරනවද කියලා. ඊට යටින් 7.5 කියලා පෙන්වන්නේ දැනට මේකේ මේ වාහනේ ඇවරේජ් කරලා තියෙන විදිහ. අපි ඒකේ මම දැන් ට්‍රිප් එක ස්ටාර්ට් කරන හින්දා ඒක රීසෙට් කරගන්න. හරි ඒක 0 කරගත්තා. මම ට්‍රිප් ඒ කියන එක දැන් 50ක් වෙනවා. ඒකත් මම රීසෙට් කරගන්නවා. හරි එහෙනම් ට්‍රිප් එක පටන් ගන්නම්. අපි බලමු මේ ඇත්තටම මේ ඩෑෂ්බෝඩ් එකේ ඉන්ඩිකේට් කරන fuel consumption එක කොච්චරක් පෙන්නයිද කියලා. හරි මම දැන් ට්‍රිප් එක පටන් ගත්තා. තාම වැවරම ඉන්නේ. මෙතනින් කෙලින්ම යන්න පුළුවන් කුරුණෑගල පුත්තලම් පාරට වැටෙනවා. මේ ඇවිල්ලා වැවරම ඉන්නේ තාම. මේක පේනවාද මේ fuel දැන් තියෙන level එක සාමාන්‍යයෙන් full tank වනේ මේ full tank එක පොඩ්ඩක් අඩුවෙන් තියෙන්නේ. සාමාන්‍ය full tank කරලා තිබ්බොත් ඔය කට්ට හෙලවෙන්න පටන් ගන්න සැලකිලි දුරක් යන්න ඕනේ. නමුත් දැන් කට්ට හෙලවෙන්න පටන් ගන්න තියෙන්නේ. ටික ටික අඩු වෙන්න. දැන් මෙතන අපි ස්ටාර්ට් කරද්දි තිබ්බ ගානයි අන්තිමට ට්‍රිප් එක ඉවර වෙද්දි තිබ්බ ගානයි මම පෙන්නන්නම් වෙනවද. ඔය දැන් 21.9 කියලා පෙන්නන්නේ 22 දාලා තියෙනවා. දැන් මේ මොහොතේ ටෙල් කරන විදිය 7.5 කියන්නේ ඇවරේජ් කරලා තියෙනවා ප්‍රමාණය. හරි මෙතන තමයි කුරුණෑගල පුත්තලම් පාර මේ තියෙන්නේ. මේකෙන් අපි දකුණට දානවා. ඉතින් මම කෙලින්ම පාදෙනිය හන්දියට යනවා. හරි අපි දැන් පුත්තලම් පාරට දාලා ඉන්නේ. සාමාන්‍යයෙන් මේ වෙලාව ඉන්න දවල් 12:00 වගේ සෙනසුරාදා දවසක්. සාමාන්‍ය ට්‍රැෆික් එකක් තියෙන කොහොමද මෙතන මේ හන්දියේ යන්තම් පලාවේ. මොකද පුත්තලම් පැත්තේ ඉඳන් පුත්තලම් පාරේ එන අයට ටවුන් එකට කුරුණෑගල ටවුන් එකට නොයා දඹුලු පාරට දා ගන්නත් පුළුවන් වැවරවුමෙන්. නැත්නම් මේගම් පාරට දා ගන්නත් මෙතන පාරක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් මෙතන ඒ හන්දිය පොඩ්ඩක් වාහන වැඩි ට්‍රැෆික් එක අත්තරට තියෙනවා. දැන් මේ කුරුණෑගල සාරගම නගර දැන් කිලෝමීටර් 2.6ක් ඇවිල්ලා තියෙනවා. මොහොතේ 30ක් ෆුල් කරනවා 22ක් වුණා. දැන් ඇවරේජ් එක විතර 17.7ක් කරලා තියෙනවා. සමහරවිට මොහොතේ කරන ෆුල් කන්සම්ප්ෂන් 30 වගේ වෙනවා ඇක්සලරේටර් අතහැරපුවම. නැත්නම් පල්ලමක වගේ යද්දි ඔබ 30ට නගිනවා. 30 තමයි උඩරිම ගිහිලා තියෙන්නේ. ඊට එහා නම් මම දැකලා නැහැ. මොකද දැන් පොඩි කන්දක්
වගේ සෙට් වෙලා තියෙන්නේ අපිට. එතකොට ඔන්න ඇස්ලෙට අතරින් ගමම ටික වුණා. දැන් මේ කන්දේ ඔන්න අඩු වුණා 6.2 9.3 මේ විදිහට. අනිත් කාරණේ තමයි මම මේක මේ ඉකෝ මෝඩ් එකේ යන්නේ. කොළ පාටින් පෙන්නන්නේ ඉකෝ මෝඩ් එකේ යන්නේ. සාමාන්‍යයෙන් වාහනේ ස්ටාර්ට් කරන මුලින්ම යන ටිකෙත් throttle response එක පොඩ්ඩක් මදි ඉකෝ මෝඩ් එකේ යනවා නම්. තමයි normal එකේ මෝඩ් තුනක් තියෙනවා. ඉකෝ එකයි normal එකයි ස්පෝර්ට් මෝඩ් එක. සාමාන්‍ය normal mode එකේ යද්දි සාමාන්‍ය හොඳ response එකක් තියෙනවා. sport mode දැම්මොත් කොහොමත් හොඳයි. fuel consumption පොඩ්ඩක් මදි එහෙම වුණාම. කිලෝමීටර් 6.7ක් ඇවිල්ලා තියෙන්නේ. එතකොට average එක වෙන්නනවා මගේ 18.3කට දැන් වෙලා තියෙනවා. ඔන්න දිහ වුණා දැන් පල්ලමනේ. දැන් ආයි කන්ද චුට්ටක් අඩු වෙන්න පුළුවන්. 16 අපි ඉන්නේ හරියන දැන් මාස්පොත පන්සල ඉගෙනගමු. මේ පාරේ මෙහෙම තමයි පාතිනියට ගම මේ වගේ ට්‍රැෆික් එකක් තමයි ඉන්නේ සාමාන්‍ය. පාතිනියෙන් අනුරාධපුර පාරට දාපුවාම මහාන සාමාන්‍යයෙන් අඩුයි. පාරත් හොඳ පළල් ඒකේ සමහර ට්‍රේල් බයික් වලට වගේ වම් පැත්තෙන් අයින් කරන් යන වෙනම ලේන් එක පොඩි ලේන් එකක් තියෙනවා. ඉන්න වාහන ඉස්සර කරද්දවත් එහෙම මේ ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. පාරත් පළල් තියෙනවා. වාහන ඉස්සර කරද්දත් ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. අන්ත වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. අර මේ හරිම fuel consumption එක කොහොමද බලන්නේ කියලා ඒක සාමාන්‍ය full tank කරලා ට්‍රිප් එකක් ගිහිල්ලා ඒ ට්‍රිප් එකේ දුර බලාගෙන ඊට පස්සේ ආයේ ට්‍රිප් එක කරනාට පස්සේ ෆුල් ටැන්ක් කරන්න ඕනේ. එතකොට බලා ගන්න පුළුවන් කොච්චර මේ පෙට්‍රල් ලීටර් ගාණක් අපිට ෆුල් ටැන්ක් කරන්න ගහන්න ඕනද කියලා. එතකොට අර දුර ඒ ගහපු ලීටර් ගාණයෙන් බෙදලා බලා ගන්න පුළුවන් හරියටම ගිය ගාණ. මම හිතන්නේ මේකට එක්ක බලද්දී පොඩි වෙනසක් වෙන්න පුළුවන්. ඇත්තම ගාණේ. නමුත් මේ දාලා අදහසක් ගන්න පුළුවන් CHR 1.2 turbo engine එක ආපු variant එකේ කොහොමද fuel consumption එක කරන්නේ කියලා. සාමාන්‍යයෙන් මම මේ drive කරන්නේ normal මේ race යන්න නැතුව fuel කරන විදියට තමයි. අපිට ඉස්සරහින් හම්බෙන town එක තමයි වාරීපොළ. වාරීපොළට තව කිලෝමීටර් කීයද තියෙනවා? කිලෝමීටර් 13.1ක් ඇවිල්ලා තියෙනවා. average එක 20ක් කරලා තියෙනවා. 20 කිලෝමීටර්. බලගන්න නම් fuel level එකත් 12 මීටර එක මේ අපේ තිබ්බ විදිහටම වගේ තියෙනවා. කිලෝමීටර් 30ට වැඩියෙන් යන්න තියෙනවා අපිට බලමු. දැන් නම් පොඩි දුරයි තියෙන්නේ වාරීපොළට ටවුන් එකට. දැන් බැලුවොත් අපි ඇවිල්ලා තියෙනවා 18කට ගෙක් වෙන කිලෝමීටර්. එතකොට fuel කරලා තියෙනවා 20.9ක්. average. මේක තමයි වාරීපොළ ටවුන් එක. අපි කෙලින්ම යන්නේ කොට පාරවන්නේ. පාදේ කරලා පාදෙන් හන්දියට ළඟයි දැන්. කිලෝමීටර් අපි ඇවිල්ලා තියෙන ට්‍රිප් එක දැන් 22.7. කලින් 20 ගන්න තිබ්බ මේ fuel consumption දැන් 19.8කට විතර අඩු වෙලා තියෙනවා.
පොඩ වාහන පොඩක් වැඩි වෙලා මේ ටිකක් හිමීට ආවේ. මෙතේ පාදිනිය හන්දිය කෙලින්ම ගියොත් නිකවැරටිය පුත්තලම පාර. අපි මෙතනින් දකුණට දානවා මේ අනුරාධපුර පාර. කියන්නේ 54 රුට් එක ඇල්ලහරා අනුරාධපුර කියලා බස් යන්නේ මේ පාරේ. ඉතින් දැන් දලදාගම හන්දියට තියෙනවා කිලෝමීටර් 22ක් විතර. පාර ටිකක් පළල් අනිත් සාමාන්‍ය පාරකට මේ පේන ඇති වම් අත පැත්තෙන් පොඩි තීරුවක් තියෙනවා. සාමාන්‍ය බයික් එහෙම යන්නේ ওই පැත්තෙන් හින්දා ඉස්සර කරත් එහෙම ලොකු ප්‍රශ්නයක් නෑ. මේ පාර ඉතර පළල්ම තියෙනවා. අද නම් මේ පාරේ ටිකක් වාහන වැඩි වගේ. අනේ මට වීකෙන්ඩ් එක දාන්නේ ටිකක් විතර වැඩි වගේ වාහන. සාමාන්‍ය ස්පීඩ් එකත් 70 අතර තියන් යනවා කියන්නේ ගෝල් නතර කරනවා. කිලෝමීටර් 32ක් ඇවිල්ලා තියෙනවා. 20.7ක් ලීටර් කිලෝමීටර් ගන්න තියෙනවා. දැන් අපි ඉන්නේ මේ දැදුරුවේ පාලම ළඟ. ඉස්සරහින් තියෙන පාලම. දැදුරුවේ පාලම කියන්නේ. මේක දකුණු පැත්තේ නම් තමයි දැදුරුවේ ජලාශය. එන වතුර පාර එන්නේ. දැන් කිලෝමීටර් 40ක් ඇවිල්ලා තියෙනවා ට්‍රිප් එක. එතකොට කන්සම්ප්ෂන් එක 20.9ක් පේනවා. CHR හයිබ්‍රිඩ් එක කියන්නේ 1.8 ලීටර් එන්ජින් එකේ එකේ ඊට වඩා ගොඩක් හොඳට ෆුල් කන්සම්ප්ෂන් එක කරනවා. සාමාන්‍ය 25 පැනල 27 වගේ කරනවා. ඉතින් හොඳට ඩ්‍රයිව් කරලා ෆේස් පදින්න නැතුව දැන් ඉන්නේ දලදාගම හන්දියේ. මෙතනින් දකුණට තමයි දාන්නේ. දැන් මීටරේ මේ ඩෑෂ්බෝඩ් එකේ පෙන්නන්නේ අපිට මේ දැන් තියෙන පෙට්‍රල් වලින් කොච්චර දුර යන්න පුළුවන් කියලා. ඒකයි මේ ඇවරේජ් ස්පීඩ් එක. ඒක නම් මම රීසෙට් කරේ නෑ. වැඩි තමයි දැන් අඩු ගානක් පෙන්නන නැත්තේ. කෝ ඉන්ඩිකේටර් එක. දැන් ස්පීඩ් එක. gravity sensor එක. හරි අපි මම ටවුන් එකට දැන් ආවා කිලෝමීටර් 45යි. මම මෙතනින් වීඩියෝ එක මේ නවත්තනවා. මේ වාහනේ එන්ජින් එක ඔෆ් කරලා බලමු සමරේ කොහොමද පෙන්නන්නේ කියලා. දැනට 21ක් පෙන්නනවා. 45.5 consumption එක 21ක්. හරි කිලෝමීටර් ගන්න ට්‍රිප් එකේ 45.8යි. එතකොට ෆුල් කන්සම්ප්ෂන් එක ලීටරයට කිලෝමීටර් 21ක් මේ විදි කරලා තියෙනවා. අපි මේ වාහනේ එන්ජින් එක ඔෆ් කරලා බලමු සමරි එක කොහොමද වෙන්නන්නේ කියලා.
මම දැන් මේ කුරුණෑගල ඉඳන් මහාට යනකම් කොහෙවත් නැවැත්තිවත් නැහැ. එන්ජින් ඔෆ් කරේ නෑ. එන්ජින් එක ඔෆ් කරලා බලමු. අපිට පෙන්වනවා ලීටර් කිලෝමීටර් 18.5ක් කියලා. අර මේ පෙන්නපු ගානට වඩා පොඩ්ඩක් අඩුවෙන් පෙන්නන්නේ. ඒකට හේතුව මොකක්ද කියලා මම ඇත්තටම දන්නේ නැහැ. අතන අපිට එන්ජින් ඔෆ් කරන්න කලින් 21ක් විතර පෙන්වනවා. හරි එහෙනම් ඔහොම තමයි ඉතින් CHR එකේ 1.2 ටර්බෝ එන්ජින් එන මේ වේරියන්ට් එකේ ෆුවල් කන්සම්ප්ෂන් එක කරන්නේ. හරි එහෙනම් මම මෙතනින් වීඩියෝ එක නවත්තනවා. channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා like එකක් දාන්න. එහෙනම් thank you හැමෝටම.